හෙලෝ ළමයි අද වීඩියෝ එක මට තාම අපේ WhatsApp එකේ ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් හොයාගන්න බැරුණා. මට විතර නෙමෙයි ගොඩක් කට්ටියට එහෙමයි. දන්නේ නැහැ මැසේජස් වැඩි වුණාම එහෙම වෙනවද මොනවා වෙනවද කියලා. ඊයේත් කස්ටමර්ස්ලට මැසේජ් කර ඉද්දි එකපාරම නැති වුණා. ඉතින් මම හිතුවා දැන් අපේ WhatsApp numbers දෙකක් තියෙනවා. ඒ දෙකෙම දැන් ඔඩර්ස් ගන්නවා. ඉතින් ඔයාලට රිප්ලයි එකක් එන්න චුට්ටක් පාරක් වුණත් අයිටම්ස් ටික මට සිලෙක්ට් කරලා එවලා තියන්න. එහෙම නැත්නම් ඔයාලට ඕන අයිටම්ස් ටික මට දාලා තියන්න. මට එතකොට පැකේජ් එකේ ප්‍රයිස් එක ඔයාලට කියන්න ලේසියි. අනිත් එක අපි දැන් YouTube එක නැතුව YouTube එකේ අපිට ඔඩර්ස් ගන්න අමාරු බෑනේ. YouTube එක නැතුව Instagram එකයි Facebook එකයි TikTok එකනොයි අපි දැන් ඔඩර්ස් ගන්නවා. ඒ කියන්නේ ඔයාලට ඒ වගේමත් රිප්ලයි එනවා. ඒක නිසා WhatsApp මැසේජ් එකක් දාන්න ඕනි කියලා එකක් නැහැ. මම ඒවට රිප්ලයි කරනවා පුළුවන් විදිහට. හැබැයි කස්ටමයිස් ගිෆ්ට් බොක්ස් වලට නම් ඔයාලා මට ලේඩීස්ලාගේ වගේ නම් ටිකක් මට WhatsApp එකේ දාන එක හොඳයි. මොකද අයිටම්ස් ගොඩක් තියෙනවා. මට ඒ හැම එකක්ම එවන්න අමාරුයි. එතකොට බොයිස්ලාගේ නම් ඔයාලට ඕන අයිටම්ස් ටික කිව්වහම මම පැක් එකට යන බජට් එක ඔයාලට කියනවා. ඉතින් තව දෙයක් තමයි ළමයි අපි කෑෂ් ඔන් ඩිලිවරි කරන්නේ නැහැ. මම බිස්නස් එක පටන් ගත්ත දවසේ ඉඳන්ම කරේ නැහැ. ඉතින් ගොඩක් අය මැසේජ් කරලා chat එක දිගට අරන් ගිහිල්ලා කෑෂ් ඔන් ඩිලිවරි නැද්ද කියලා අහනවා. ඉතින් මම පළවෙනි මැසේජ් එකේම දාලා තිනවා කෑෂ් ඔන් ඩිලිවරි නැහැ කියලා. ඉතින් ඒ පළවෙනි මැසේජ් එකවත් බලන්නේ නැතුව එක දිගට මැසේජ් කරන්න එපා. මොකද ඒක ඇත්තටම ඔයාගේ කාලේ වගේම මගේ කාලෙත් අපරාධ. මේ ඒක නිසා ඩිපොසිට් හරි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් හරි කරන්න පුළුවන් කට්ටිය විතරක් ඕඩර්ස් දාන්න. ඉතින් මේ වීඩියෝ එක කරේ අපි TikTok එකයි FB එකයි Instagram එකයි ඔය ටිකෙනුත් ඕඩර්ස් ගන්නවා කියලා කියන්න. දැන් අද ඉඳලා මම පුළුවන් විදිහට මට දැනට තියෙන මැසේජස් වලට මම රිප්ලයි කරා. කලින් ඒවන්න රිප්ලයි කරගන්න විදිහක් තිබ්බ නැහැ. ඉතින් ඕඩර්ස් දාන කට්ටිය මට එහෙනම් අපේ සෝෂල් මීඩියා වලට මැසේජ් එකක් දැම්මම රිප්ලයි එකක් එයි. කස්ටමයිස් කරලා ගන්නවා නම් විතරක් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ටිකෙන් නම් බයි බයි.